අතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ ලෝකේ කෙලෙහිගුණ දන්න මිනිස්සු හරිය දුර්ලභයි. ඒක නම් ඇත්තද? අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. කාර්ය කෙරවෙනතුරු කාගේ රැවටිල්ල ඔය අපේ ජන කවිය ඒවා හොඳට පත්තියන් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවිච්ච. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් තියෙනවා. මේක හෙට මීට වඩා වැඩි වෙනවා. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හොඳයි. වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද ආයෙත් හොඳයි. අවශ්‍යතාවයේ අනුව තමයි මිනිස්සයා හොඳ නරක තීරණය කරන්නේ. අපි අපේ හොඳම යාළුවා අතින් වැරද්දක් වුණා ඒක වැරද්දක් විදිහට දකිනවා. සේපනේ නෑ මගේ එකා කියලා කියන්නේ. මගේ එකා කියලා ෂේප් හදාගමු කියලා ෂේප් කරලා මම හරියට නම් කියනවා සමහරක් වෙලාවට පැහැදිලිව